හරි ළමයි එතකොට අපේ ක්විස් ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට ෆ්‍රී දෙන වීඩියෝස් වලින් එකක් තමයි මේක. මේ ප්‍රශ්නේ ගොඩක් අය වැරද්දලා තිබ්බා. හරිද? මේ ප්‍රශ්නේ ගොඩක් අය ගහලා තිබ්බා. යකඩ වලටත් ගහපු අය හිටියා. බහුතරයක් යකඩ ගහලා තිබ්බේ. හැබැයි කාබන් වලට තමයි ගොඩක් අය ගහලා තිබ්බේ ඊට පස්සේ. ඒකට හේතුව මම කියන්නම්. කාබන් වලට ගහපු ළමයි හොඳට අහන්න මේක. ඔයාලා කියෙව්වේ මෙන්න මේ කොටස විතරයි නේද? ඔයාලා කිව්වේ ජීවීන් තුල බහුලවම දැකිය හැකි කියන කොටස විතරයි. ඔයාලා දැක්කේ නැහැ ශුද්‍ර මාත්‍ර මූලද්‍රව්‍යයක් කියන කොටස. එතකොට මම දැන් කලින් ප්‍රශ්නේදී කිව්වා වැදගත් වචන ප්‍රශ්නේ තියෙන වැදගත් වචන වලට රවුන්ඩ් කරන්න කියලා. හරිද? එතකොට මේ ප්‍රශ්නේ තියෙන වැදගත් වචනයක් තමයි ශුද්‍ර මාත්‍ර මූලද්‍රව්‍යයක් කියන එක. අපි අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක් කියලා කියනවා. මේ වචන රවුන්ඩ් කරගත්ත නැති ළමෙක් තමයි කාබන්ට උත්තරේ විදියට ගහන්නේ. මේ වචන රවුන්ඩ් කරගත්ත ළමෙක් කවදාවත් කාබන්ට උත්තරයක් විදියට සලකන්නේ නැහැ. හරිද? එතකොට මේ වගේ ප්‍රශ්නයක් කරද්දී ඔයාලට වැදගත් වෙන තියරි එක තමයි ළමයි ඔයාලගේ අච්චු පොතේ පළවෙනි පාඩමේ දෙවනි පිටුවේ තියෙන වගුව. හරිද? ඒ වගුව තියෙන අමතර දැනුමට කියන කොටස යටතේ. ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රතිශතයන් ටිකව මතක තියාගන්න ඕනේ නැති නිසා. හැබැයි ඒකේ තියෙන මූලද්‍රව්‍ය ටිකව මතක තියාගන්න ඕන. එතකොට ඒ වගුව ඔයාට මම කිව්වොත් එimhe කොටස් දෙකකට බෙදන්න කියලා. හරිද? ඒ වගුව ඔයාට මම කියනවා දැන් මෙහෙම වගුව තියෙනවා. මෙන්න මෙහෙම වගේ වගුව තියෙනවා. හරිද? මේ වගුව මම ඔයාලට කොටස් දෙකකට බෙදන්න කිව්වොත් එහෙම මූලද්‍රව්‍ය වලින් මම කියනවා ඉරක් ගහන්න කියලා. හරිද? මූලද්‍රව්‍ය ටික ඉරකින් වෙන් කරන්න කියලා. ඔයාලට මෙන්න මෙහෙම ඉරක් ගහන්න පුළුවන්. ඒ ඉර ගහන්න පුළුවන් ළමයි ක්ලෝරින් හා ඊට උඩ මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශතය 0.01ට වඩා වැඩි. හරිද? ක්ලෝරින්ට යට තියෙන කට්ටිය. දෙන්නයි ඔයාලට වගේ දීලා තියෙන. හැබැයි ඊට වඩා ඉන්නවා 0.01ට වඩා එයාලගේ ස්කන්ධය අණු ප්‍රතිශතය අඩුයි. ඔන්න ඔහොම තමයි වගුව කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මේ උඩ කට්ටියට අපි කියනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. මේ යට කට්ටියට අපි කියනවා අංශු මාත්‍ර. එහෙමත් නැත්නම් ශුද්ධ මූලද්‍රව්‍ය කියලා. එතකොට දැන් මේ 100% මතක හිටින්න නැති ළමයින්ට මම පොඩි ටෙක්නික් එකක් කියන්න ළමයි. මේක ට්‍රික් එකක්. ඒ කියන්නේ මේක ඔයාලට කෙමිස්ට්‍රි වල කොටසටත් ෆිසික්ස් වල කොටසටත් අදාළ කරගන්න පුළුවන්. ඔයාගේ ඉස්සරහා මවා ගන්න ළමයි කිලෝග්‍රෑම් 100ක මිනිස්සෙක්. කිලෝග්‍රෑම් 100ක් කියන්නේ ටිකක් ඉතින් වැඩි බරක්. හරිද? කිලෝග්‍රෑම් 100ක මිනිස්සෙක් මවා ගන්න. මවා ගත්තන් පස්සේ ඔයා බලනවා වගේ වගුවේ තියෙනවා ඔක්සිජන් ස්කන්ධය අණු ප්‍රතිශතය 65යි කියලා. ඒ කියන්නේ ළමයි මේ මිනිස්යාගේ බරෙන් 65ක් ගත්තොත් කිලෝ 65ක් ගත්තොත් මේ 65 තියෙන්නේ ඔක්සිජන්. ඊළඟට මේ මිනිස්යාගේ බරෙන් කිලෝ 18ක් ගත්තොත් ඒ 18 තියෙන්නේ ළමයි කාබන්. ඔන්න ওই විදිහට තමයි ළමයි අර ස්කන්ධය අණු ප්‍රතිශත කියලා කියන්නේ. එයාලා 100ට විදිහට දීලා තියෙන්නේ 100ට ගානක් විදිහට. එතකොට කිලෝග්‍රෑම් 100 මිනිස්සෙන් මම ගත්තාම ඔයාට ඒක කරගන්න පුළුවන්. දැන් ඔයාට පේනවා මේ 65 කියන එක 0.01කට වඩා වැඩි. 18 කියන එකත් 0.01කට වඩා වැඩි. ඒ කියන්නේ මෙයාලා ළමයි මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය. එතකොට අර මම කලින් කිව්වා වගේ ක්ලෝරින්ුයි ක්ලෝරින්ට උඩ සෙට් එකයි ඔයාට ගන්න පුළුවන් අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. එතකොට ක්ලෝරින්ට පහලින් ඉන්න දෙන්න. ඔයාලගේ පොතේ දීලා තියෙන්නේ යකඩ අපි කියනවා අයන් කියලා අයඩින්. ඊට අමතරව තව ඉන්නවා ළමයි ලොකු ප්‍රමාණයක්. එයාලා අංශු මාත්‍ර එහෙම නැත්නම් ශුද්ධ මාත්‍ර මූලද්‍රව්‍ය කියලා අපි කියනවා. එතකොට දැන් ඔය ලොකු ප්‍රමාණයක් ඉන්නේ ශුද්ධ මාත්‍ර කට්ටියන් ළමයි ඔයාලගේ පොතේ දෙන්නෙක් දුන්නාට තව ගොඩාක් ඉන්නවා. එයාලා මතක තියාගන්නට වඩා ඇත්තටම ඔයාලට ඊසි ළමයි අධිමාත්‍ර කට්ටිය මතක තියාගන්න එක. එතකොට මේ අධිමාත්‍ර කට්ටිය තමයි මම මෙන්න මෙතන මේ රවුන්ඩ් කරලා දීලා තියෙන්නේ. හරිද? මේක වඩ නිකන් කවියක් වගේ මතක තියාගන්න පුළුවන්. OCHN CaPKS සෝඩියම් ක්ලෝරින් මැග්නීසියම්. ඔය ටික මතක තියාගන්න. ඒ කියන්නේ ඔය A level බයෝ කරන කෙනෙක් වගේ නම් බයෝ කරන්න හිතන් ඉන්න කෙනෙක් වගේ නම් මෙඩික් කොහොමද මතක තියෙන්න ඕනේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් කරන්න ළමයි මේක මතක තියාගන්න එක දැන්ටත් ඔයාලට වටිනවා. හරිද? මොකද අපිට කියන්න බෑ ඔයාලගේ පොතේ දීලා තියෙන්නේ දෙන්නෙක් වුණාට අංශු මාත්‍ර යටතේ එක්සෑම් එකේදී ඔය දෙන්නම දෙයිද කියලා. අපි නිකන් අවදානමක් ගන්න ඕනේ නැහැනේ. අපි මේ ටික මතක තියාගෙන යන් අධිමාත්‍ර යටතේ මේ හැර වෙනත් ඕනෙම එකක් අංශු මාත්‍ර කොටට අපිට දාන්න පුළුවන් එතකොට. එතකොට ළමයි දැන් සමහරුන්ට මේක පුළුවන් අර කවියක් වගේ මතක තියාගන්න පුළුවන්. හැබැයි දැන් මේ කවි මතක තියාගන්න එක දැන් ඔයා හිතන්නකෝ තියෙන හැම එකටම මොහොම කවිය හදාගත්ත කියලා. එතකොට ඔය කවි ටික මතක තියාගන්නවට වෙනම දවසක් දාගන්න වෙනවා. ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ ඔයාට මම කලින් පොතක් හදාගන්න කිව්වා ළමයි. දැන් මතක ඇති ගිය ප්‍රශ්නේත් අපි පොඩි ගැඩීම් සටහනක් හදලා ලස්සනට ඒ ටික අර එක තැනකට ගත්තා. අන්න ඒ වගේ ඒ පොතේ ඔයාට පුළුවන් මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා ස්කන්ධය යන 0.01කට වඩා වැඩියයි කියලා ඉවරලා 100ට 0.01කට වඩා වැඩියයි කියලා ඉවරලා මේ ටික ලියලා ඉවරලා මතක තියාගන්න. ඒ කියන්නේ මේක නිතර බලද්දි මතකෙට යනවා. එතකොට ඔහොම තමයි ළමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ උත්තරේ යකඩ ඔයාලට පේනවා කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් කියන ළමයි අධිමාත්‍ර කට්ටියගෙනුත් උඩින්ම ඉන්න කට්ටිය.
හරිද මොකද ඔක්සිජන් 165යි කාබන් 118යි හයිඩ්‍රජන් 110යි නයිට්‍රජන් 103යි ඔය 100 ගණන් අමතක තියාගන්න ඕනේ එතකොට උඩින් ඉන්න කට්ටිය තමයි මේ කට්ටිය. ඉතින් මේ කට්ටියත් එක්ක බැලුවම ළමයි යකඩ කියන්නේ කොහොමද? යකඩ කියන්නේ කොහොමද ශුද්‍ර මාත්‍රයි. මේ කට්ටියත් එක්ක බැලුවම චූටිම චූටි ඇච්චෙක් වගේ තමයි ඉතින් යකඩ. හරිද? හැබැයි ඉතින් වැදගත්. ශරීරයට වැදගත්. ශරීරයට මේ මොකද රුධිරේ තියෙන අපි ඔයගොල්ලෝ දන්නවා ඇති හිමොග්ලොබින් තියෙනවා අපේ මේ රුධිරේ. ඒ හිමොග්ලොබින් වල සංඝටකයක් තමයි මේ යකඩ කියලා කියන්නේ. හරිද? එතකොට ඔහොම තමයි ළමයි මේ ප්‍රශ්නේ ඩිස්කෂන් එක වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නේ හම්බෙමු. මම අර කිව්ව විදිහටම අර පොත හදලා මේ වැදගත් කරුණු ටික ළමයි ඒකේ දාලා තියාගන්න. මේක ඔයාලට ඒ පොතේ වැදගත්කම දැම්ම තේරෙන්නේ නැහැ. එක්සෑම් එකට කලින් අර ගොඩක් ළමයි අර ඇත්තටම එක්සෑම් එකට කලින් තමයි ළමයි නෝට්ස් හොයන්නේ. හරිද? ඒ කාලේ වෙද්දී ඔයාලගාව ලස්සන නෝට් එකකුත් තියෙනවා. වෙනම හදාගත්තු මේ වගේ පොඩි පොතකුත් තියෙනවා. මේ එතකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. හරි ළමයි අපි එන ඊළඟ ප්‍රශ්නෙන් හම්බෙමු.